ඔන්න තමන් ආවේ ඔයගොල්ලන්ට පුංචි කතාවක් කියන්න. පුංචි කිව්වට පුංචිමත් නෙවෙයි. ඒක ලොකු කතාවක්. ඒක වැඩක් නැහැ. ඔයගොල්ලෝ කැමතිද ඒක දැනගන්න මොකද්ද කියලා? හැබැයි මේක ඔයාලා දැනගත්තොත් උඩ ගිහිල්ලා බිම වැටෙනවා. ඉතින් මං තවත් එකක් කියන්නම්. මේක ඔයාලා අහන්න යන ලෝකයේ විනාශම කතාවක් වෙන්න පුළුවන්. හරිද? බය වෙන්න එපා. අහන් ඉන්න මේක ඔයාලා කවදාවත් අහලා නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක අනිවාර්යෙන් අහලා ඉන්න කට්ටියකුත් ඉන්නවා ඇති. මේ අහලා නැති කට්ටියකුත් ඉන්නවා ඇති. ඉතින් මේ අහලා නැති කට්ටියට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලන්න. හරි. ඔන්න මම පළවෙනි වාක්‍යයෙන් ඉඳලා මගේ ජීවිත කතාව මම කියන්නම්. මම ඉපදුනේ 2024 දෙසැම්බර් 11. ඉතින් මේක මේ පොඩ්ඩක් විශිෂ්ට දවසක් කියලා තමයි හඳුන්වන්නේ. මොකද මං වගේ කියන්නේ රාජ බලුපැටියෙක් උපන්න කියලා තමයි මුලින් මේ දවස ලැබුවේ. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. දන්නවනම් අප්පච්චිලාගෙන් එහෙම අහලා බලන්න, තාත්තගෙන් අහලා බලන්න, වැඩිහිටියෝන්ගෙන් අහලා බලන්න. මං ගැන අනිවාර්යෙන් දන්නව ඇති. ඉතින් ඔයා නම කියලා බලන්න රෝයි රොජර්ස් කියලා බලන්න. එහෙම නැත්නම් ඔයා Google එකේ ගහලා බලන්න රෝයි රොජර්ස් නැමැති බල්ලා ගැන විස්තරයක් කියලා ගහලා බලන්න. එතකොට මං කියන තමයි එන්නේ. උපත 2025 සැප්තැම්බර් 11. මම බලාපොරොත්තු වෙන්නේ විපත 2036 වගේ වෙනකොට විපත බලාපොරොත්තු වෙනවා. ඒ අවුරුදු 10ක් මගේ ජීවත් වීම. ඉතින් මම සතුන්ට වැඩි කැමති නෑ. කියන්නේ පූසෝ එහෙම මට පේන්න බෑ. ඒ කියන්නේ පූසෙක් එහෙම දැක්කොත් මම මරාගෙන කන්න තමයි මට හිතෙන්නේ. ඌරුමීයෝ කලවැද්දෝ උණහපුලෝ වගේ දැක්කම මට මරාගෙන කන්න හිතෙනවා. ඕක තමයි ඉතින් තියෙන්නේ. ඊට අමතරව කිව්වොත් බල්ලෝ එහෙමත් මට දකින්න බෑ. එක බල්ලොන්ට ගිහලා චණ්ඩි පාට දාලා එනවා. හැබැයි සමහර බල්ලෝ ළඟට ගිහිල්ලා පොඩ්ඩක් ගුටි කාලා එනවා. ඒක තමයි ඉතින් ජීවිතේ. හරි මම පෙර පාසල් ගියේ හරියටම කිව්වොත් රාජ්‍ය බලු පාසල කියලා තමයි මට මතක විදියට තිබ්බේ. රාජ්‍ය බලු පෙර පාසල කියලා තමයි තිබ්බේ. ඉතින් මම ඒකට තමයි පෙර පාසල් ගියේ කියන්නේ මොන්ඩිසෝරි ගියේ. මම පෙර පාසල් ගියේ ඒකේ. ඉතින් ඔහොම තමයි මගේ ජීවිත කතාව අවසන් වෙන්නේ. ඉතින් එහෙනම් අදට අපි යන්නම්. අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. අදට අපි යනවා. එහෙනම් බායි හැමෝටම subscribe කරලා like කරලා share කරලා comment එකකුත් දාගෙනම මෙතනින් චුත වෙලා යන්න කියලා මං කියනවා. එහෙනම් හැමෝටම බායි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.